ඕනෑම ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මක භාවය හා සෞඛ්‍ය ආරක්ෂිත බවයි. වර්තමාන පාරිභෝගිකයා කියන්නේ පෙරට වඩා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ ඉතාමත්ම විමසිලිමත්. ඒ නිසා රසට පමණක් මුල් තැන නොදී පෝෂණ ගුණයෙන් ඉහළ කෘතිම රසකාරක සහ වර්ධවලින් තොර සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වලට වෙළඳපොලේ විශාල අවස්ථාවක් ඇති වෙමින් යනවා. අද අපේ රටේ ජනතාවගේ දීර්ඝකාලීන සෞඛ්‍ය යහපැවැත්ම උදෙසාත් ඔබ ලබා දෙන දායකත්වය ගැන අපි සතුටු වෙනවා. සහ මේ පහුගිය කාලය තුල මේ වීඩියෝ එකෙනුත් අපි දැක්ක ඔබ කාලෙන් කාලෙට වෙනස් වෙමින් ඒ තියෙන අභියෝගවලට මුහුණ දෙන විදිය. එතකොට අපේ ජනතාවගෙත් ආහාර රටාවන් වෙනස් වන විදියට ඔබටත් වෙනස් වෙමින් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හයිය තියෙනවා කියන එක දැනෙනවා. අපේ බේකරි කර්මාන්තයට ගෝලීය වෙළඳපොළ ජය ගන්නත් හැකි වෙනවා කියන එක මට විශ්වාසයි. ඒ සඳහා සම්ප්‍රදායික නිෂ්පාදන වලින් ඔබට ගොස් අපේ රටේ ඇති අමුද්‍රව්‍ය භාවිතාවෙන් අගය එකතු කරමින් නව නිෂ්පාදන වලටත් ඔබට යා හැකි බව අපි හිතනවා. අපේ දේශීය සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට වැනි පෝෂණීය ධාන්‍ය වර්ග වගේම දේශීය අල වර්ග බේකරි නිෂ්පාදන සඳහා යොදා ගනිමින් අද ලෝකය තුල පවතින සෞඛ්‍ය සම්පන්න ආහාර health conscious diet ප්‍රවණතාවය ජය ගැනීමට අපට පුළුවන්. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයද අද දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. විදේශීය සංචාරකයන්ට අපේ රටට පැමිණෙන්නේ අපේ දේශීය අනන්‍යතාවය අත්විඳීමටයි. ඔවුන්ට සපයන ආහාර වේලෙහි හෝ බේකරි නිෂ්පාදනවල දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් එය අපේ දේශීය ගොවියාට මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයටත් විශාල ශක්තියක් වනු නොඅනුමානයි. රජයේ නව ආර්ථික වැඩපිළිවෙල තුළ දේශීය ව්‍යාපාරිකයා තවදුරටත් ශක්තිමත් කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා. කර්මාන්තකරුවන් මුහුණ දෙන අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කරමින් නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබා දීම සහ ඔබේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය ඒ තාක්ෂණික සහාය ලබා දීමට අපි කටයුතු කරනවා. මම දන්නවා විශේෂයෙන්ම අපේ කර්මාන්ත අමාත්‍යාංශය ඔබත් සමග ඔබේ කර්මාන්තය තව දියුණු විය යුතු දිශාවන් වලට කොහොමද රජයක් ලෙස අපි සහාය වෙන්නේ කියන එකත් ඔබට මේ වෙලාවේ තියෙන බාධක ඉවත් කර ගැනීමටත් මැදිහත් වෙන්න සූදානම් කියන එක මම හොඳින් දන්නවා. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කර ගැනීමටත් රජයේ ආයතන දැනටමත් වැඩසටහන් දියත් කර තිබෙනවා. විශේෂයෙන්ම මම අධ්‍යාපන ඇමති හැටියටත් මම ඉල්ලීමක් කරනවා අපි ඉදිරියට පාසල් පද්ධතිය තුළ වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දෙනකොට බේකරි මේ ලයින් එකෙත් මේ වෘත්තියටත් ඇතුල් වෙන්න පුළුවන් තව පිරිසක් අපිට බිහි කරන්න පුළුවන්. ඒ සඳහා ඔබේ ආයතන එක්ක අපි වැඩ කරන්නත් සූදානම්. අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහත් ඔබේ ශාස්ත්‍රයේ වෘත්තිමය භාවය රැක ගන්න සහ ප්‍රවර්ධනය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.